ඔබ දන්නවද සිංහල බේතුත් විෂ වෙනවා. සිංහල බේත් කියන්නේ අපි ආයුර්වේද බේත්, ශාකසාර බේත් මේවා ගස් වලින් ගන්න. එහෙම නැත්නම් මේවා රසායනික අඩංගු නැහැයි කියලා විෂ වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ බෙහෙත් විෂ වෙනවා. කොහොමද විෂ වෙන්නේ? මාත්‍රාවෙන් නොගත්තාම. අධි මාත්‍රාවෙන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මාත්‍රාව නොසලකා හැරලා નિયમિત වේලාවල નિયમિત ආකාරයට නොගන්න සියලුම බෙහෙත් විෂ වෙනවා. ඒ නිසා වෛද්‍යවරයෙකුට වුණත් අපිට මාස දෙකක් දිය යුතු බෙහෙත් දවස් 15ට පාවිච්චි කරන්න බෑ. එහෙම දෙන්න බෑ. ඒක අතිමාත්‍රාවෙන් බෙහෙත් පාවිච්චි කිරීමක් වෙනවා. එතකොට සමහර වෙලාවට සුදුසුකම් නැති, ඒ ගැන අත්දැකීමක් නැති බොහෝ ආයුර්වේද හෝ නැත්නම් සිංහල බෙහෙත් දෙන වෛද්‍යවරු කියන අය මේ අතිමාත්‍රාවෙන් බෙහෙත් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. මේ අතිමාත්‍රාවෙන් බෙහෙත් පාවිච්චි කරනවා කියන එකම බෙහෙත් සම්බන්ධයෙන් ඇති වෙන විසවීමක්. එතකොට ඒ නිසා අපි පිළිකාවක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ශරීරයේ වෙන ඕනෑම රෝගයකට අධිමාත්‍රාවෙන් යුතුව එහෙම නැත්නම් දවස් 30න් බොන්න ඕනේ බෙහෙත් අර කියනවා වගේ දවස් 15න් බීලා ඉවර කරන්න බෑ. ඊ타ත්ම ශාස්ත්‍රානුකූලව ඊ타ත්ම පැහැදිලි පදනමකින් පැහැදිලිව විස්තර කරලා තියෙනවා මේ විකල්ප වෛද්‍ය ක්‍රමයේ බෙහෙත් කොහොමද මාත්‍රාවෙන් භාවිතා කරන්න කියලා. එහෙම නැත්නම් නිසි ආකාරයෙන් භාවිතා කරන්නේ කොහොමද කියන එක. එහෙම නැතුව භාවිතා කරන සෑම බෙහෙතක්ම සමහර විට ඔබ හිතුමතේට ගන්න බෙහෙතක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් විසින් નિયમિત කරන බෙහෙතක් වෙන්නත් පුළුවන්. මේ එහෙමත් නැත්නම් අපි කියනවා මාකට් එකෙන් ගන්න බෙහෙත්, ඔන්ලයින් දෙන බෙහෙත්. මේ හැම බෙහෙතකින්ම සිද්ධ වෙන්නේ මාත්‍රානුකූලව බෙහෙත් පාවිච්චි කරන්නේ නැත්නම් අවස්ථාව ප්‍රමාණය ඒත් එක්කම ඒත් සමග ගන්න තියෙන බෙහෙත් මේ හැම එකම නිසි ආකාරයෙන් භාවිතා නොකළොත් ඒවා විස වෙනවා. ඒ නිසා අපි තාමත්ම සැලකිලිමත්ව කුමන හෝ වෛද්‍ය ක්‍රමයක විශේෂයෙන් අපි මේ කියන සිංහල බෙහෙත් කියන එක එහෙමත් නැත්නම් ශාකසාර බෙහෙත් කියන එක මාත්‍රානුකූලවම ගන්න ඕනේ. ඒ සඳහා අපි